හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා වීඩියෝ එකකට. ඉතින් අද vlog එකක් නෙමෙයි තියෙන්නේ. මේක ඇවිල්ලා මං කියවන වලට 2026 මගේ PC එකේ මං අප්ඩේට් වගේක් කරන්න ඉන්නවා කියලා. හරිද? ඉතින් අන්නේ අප්ඩේට් ටික පළවෙනි එක තමයි මේක. කියන්නේ මම කේසින් එක ගත්තා. හරිද? කේසින් එක අරගෙන දැන් මේ තියෙනවා PC මේක තියෙන්නේ. මේක මේ අයින් කරලා අලුත් එකට මාරු වෙන්න තමයි තියෙන්නේ. හරිද? බ්ලොග් එකක් නෙමෙයි වීඩියෝ එකක් තියෙන්නේ. 2026 මගේ PC build එකේ පළවෙනි අප්ග්‍රේඩ් එක. එහෙනම් අපි යමු කේසින් එකේ තියෙන ටික අරගෙන මේකට දාලා ඒ මාරු කරන process එකට. එළගෙ. ඔන්න යාළුවනේ කේසින් එකේ මම උදේ තමයි ගෙනාවේ. උදේ දාලා මම අද වැඩට ගිහින් අද ආවා කියනවා ෆෑන් දෙකක්. මේක normal ෆෑන් එකක් නෙමෙයි මේක reverse ෆෑන් එකක්. හරිද? ඒ අයි කියලා වලට මම කියන්නම් මේ කේසින් එක හයි කරනකොට කද්ද මේ ෆෑන් එකේ normal ෆෑන් එකයි reverse ෆෑන් එකයි වෙනස කියලා. හරිද? මේ ෆෑන් දෙකක් මම ඕඩර් කරා. කෑෂ් ෆෑන් දෙකයි මේ තියෙන්නේ කේසින් එක. ඔයාලට පුළුවන් මේ සුදු පාට එකක් තමයි තියෙන්නේ. මම මේක දැන් එළියට අරගෙන පාට ඉතුරු ටික පෙන්නන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං එළියට ගත්තා. කළු පාට එකකින් සුදු පාටකට තමයි මම මාරු වෙන්න යන්නේ. එක කෙලින්ම වයිට් කලර් එකක් තියෙන්නේ මේකේ. ග්ලාස් එක තියෙන්නේ බ්ලැක් එකක්. ඒක මැට් නෙමෙයි නිකන් ඩාර්ක් එක බ්ලැක් එකක් තියෙන්නේ. ඔයාලට පේනවද මෙන්න මෙතන? මෙන්න ඔයාලට පේන්නේ. මෙන්න මෙතන ඇඟිල්ල මේ ફોකස් වෙන්නේ. මෙන්න මෙතන තියෙන ෆෑන් දෙක හයි කරන්න. හරිද? අන්න ඒකට හයි කරන්න ඕනේ රිවර්ස් ෆෑන්. මොකද අපි ගාව තියෙන normal ෆෑන් තියෙනවනේ. හරිද? මම මේක ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. normal ෆෑන් අපි මෙහෙම හයි කරනවානේ. එතකොට ඒක හුලං මේ පැත්තෙන් අරන් මේ පැත්තෙන් තමයි දෙන්නේ. හරිද? එහෙම හයි කරන්ත් එහෙම මේක අපි මෙහෙම හයි කරොත් ඇතුලේ තියෙන එකනේ එළියට යන්නේ. ඒක හින්දා අපිට ඕනේ එළියේ තියෙන එක ඇතුලට ගන්න. මේ ෆෑන් එකේ හුලං එන්නේ පිටපස්සෙන් තමයි ඉස්සරහට එළියට දෙන්නේ. කියන්නේ මේව තමයි හයි වෙන්නේ. අන්න ඒකයි මම රිවර්ස් ෆෑන් එකක් ඕඩර් කරේ කේසින් එක. කේසින් එක ගන්නකොට ෆෑන් හම්බෙන්නේ නැහැ. මේ කේසින් එක විතරයි හම්බෙන්නේ. ෆෑන් වෙනම තමයි ඔයාලා ගන්න ඕනේ. මේක මම ගත්තේ PC builders එකෙන් රුපියල් 9000ක් වුණා කේසින් එකට. එතකොට වන් දෙක තවත් කඩවල් මම නම් කියන්න යන්නේ නැහැ. හරිද? නම් කිව්වට ඒවට බයිනවා කියලා කමෙන්ට් දාලා මේ PC builders එකෙන් ගත්තේ 9000ට. වන් දෙක තව Facebook එකේ තියෙනවා එක එක shop මම නම් මතක නැහැ. ඒ වගේ 9000ට තිබ්බා. මේක 9000ට පට්ටම ලාභයි. තව සමාන කඩවල 12000ට තිබ්බා 14000ට තිබ්බා. එච්චර ගණන් දීලා අරගෙන ඇත්තන වැඩක් නැහැ. මේ වගේ මේ පොඩි කේසින් එකක්. ලොකු වංක් හරි හොඳට ඉඩ තියෙන ගන්න කමක් නැහැ. මේ වගේ ගන්න ඒ ගන්නටනම් වැඩක් නැහැ. ඔයාලා 9000ට ගන්නවා නම් ගන්න. මේ තව කැලි පොඩ්ඩයි තිබ්බේ මම දැක්කපු විදිහට. ස්පොන්සර් නැහැ ඉතින් මට කොහොමද ස්පොන්සර් හම්බෙන්නේ නැහැ. කලින් මොන්ට්‍රේලත් කට්ටිය කියලා තිබ්බා. ස්පොන්සර් කියලා නෑ ස්පොන්සර් හම්බෙන්නේ නැහැ. එහෙම අපිට ස්පොන්සර් හම්බෙන්නේ මේ ඉන්ෆ්ලුවන්ස්ලා දැන් අපි යන් ප්‍රොසෙස් එකට ගලු. ඉතින් ගඩවලා ඉවරයි. ඉතින් ඊට පස්සේ දැන් මේකේ තියෙන ඩස්ට් එක يعني සමහර පාර්ට් වල තියෙන ඩස්ට් එක සමහර පාර්ට් වල ඩස්ට් එක ඉතින් දැන් ඩස්ට් එක තියෙන ටික ක්ලීන් කරලා සුදු පාට එකට සෙට් කරන්න තියෙනවා. සුපුරුදු පාට යනමල් හම්බෙලා තියෙනවා. මේක තමයි වටිනම එක. මේ යන ටික පට්ට වටිනවා.
කියන්න කනගාටුයි ෆ්‍රෙන්ඩ්ස් මාර වැඩේ වුණේ මේ ෆෝන් එකේ බැටරි බැස්සා. ඊයක දාලා ඉන්නකොට ඉතින් ඔයක චාර්ජ් එකට ගහලා තව හිමේ ගමන් ටිකක් යන්න උනා. දැන් වෙලාව රෑ 12යි. රෑ 12ට තමයි මම PC එක ඔක්කොම සැම්බල් කරලා ඉවරුනේ. ඉතින් මැද කෑල්ල මට දාන්න බැරි වුණා. මොකද කරන්නේ? PC එක නම් හදලා ඉවරයි ඉන්න මම ඔයාලට පෙන්නන්න. කොහොමද? අස්සන්න දිනවනේ. PC එක මේ තියෙන්නේ. තාම මම මේක ස්ටිකර්ස් ටික ගැලවලා නැහැ. බලමු ස්ටිකර්ස් ටික. not sticker එකක් තියෙනවා ඒක එන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් ගැලවෙන්නේ නැහැ. ආර නයිස් ලුක් එකක් තියෙන්නේ ඒක න හරි කියුට් මේ කේසින් එක. වව් ඉතින් ඔන්න කාලෙකින් අර කළු පාට නිකන් අඳුරට තිබ්බ එක පට්ට වාව ලුක් එකක් ඇවිත් තියෙනවා. මේ ෆෑන්ස් එක මාරු ඈ. අමුතු ලුක් එකක් තියෙනවා. ඒක හිතලාමයි ගත්තේ ඒක. ඔන්න ඔහම තමයි ඉතින් මේක මට වටින්නේ මෙන්න මේක. මෙන්න මේක තමයි මාරම වැදගත් මට USB stick යට තියෙන. නැත්නම් හැම දෙයකම අර කේසින් එක උඩ පේන්නේ නැහැ. ඉතින් ඉතින් ඉඳගත්තාම මෙතන මේ හුර ගහ නැත්නම් පිටිපස්සට ගහන්න ඕන ඉඩ බදුනහම මෙතන ලස්සනට 3.1යි 2.2යි තියෙනවා. මේ හෙඩ්ෆෝන් ජැක් එකක් තියෙනවා කිසිම කේස් එකක් නැහැ. මේක චෙක් කරගන්න ඕනේ මේ මයික් දෙකම තියෙනවද කියලා. හරිද? ඒක මාර වටිනවා දෙකම තියෙනවා නම් ඒකේ දාලා තියෙනවා දෙකම තියෙනවා කියලා. වාට කියන්නේ හරිද? මගේ තියෙන වැටි වැඩක් කියනවා මෙන්න මේ යට තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ පවර් මොකද්ද? ඔව් පවර් සප්ලයි එකේ මේ ලයිට් එක. ඒක පේන්නේ නැහැ ඉතින්. මොන කේසින් එක දැම්මත් ඒක පේන්නේ නැහැ. මොනවා කරන්නද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි PC එකේ සැම්බල් එකනේ ඇත්තටම මාර වෙලාවක් ගියා. ඒ කියන්නේ අම්මත් එක්ක ටවුන් එකට යන්න වෙනවා. ඊට පස්සේ අම්මා කතා කරනකොට හිට යන්න වෙනවා. මෙහෙට යන්න වෙනවා. බල්ල කෑ ගහනකොට ඌවිලිට ගිහින් දාන්න වෙනවා. ඉතින් මේ ඔය ඔක්කොමත් එක්ක රෑ 12යි වෙලාව දැන් හරි ට්‍රේන් 11:57යි 12යි තමයි. 12යි මේ ඉවරනකොට. ඉතින් මේ තියෙන්නේ මං කලින් PC එක තියෙනකොට මම ගත්ත මේ කේබල් එක පවර් එක බෙදන්න. ඉතින් මට දැන් ඇත්තට මේක වැඩක් නැහැ. මොකද මේ ගත්ත ඒවත් එක්ක මේ ස්ප්ලිට් කරන්න පුළුවන්. ඒ හින්දා ඒක ඕන වෙන්නේ මාර අනවශ්‍ය දේවල් ගොඩක් මේ විසිරලා තියෙනවා. මෙහෙන් බලනකොට මෙන්න මේක ඔයාලා ගන්න මෙන්න මේ PC එකේ වයරින් කරනවා නම් ලස්සනට වයරින් කරගන්න ඕන නම් මෙන්න මේ જાති එකක් ගන්න. හරිද? මේ අලවෙන මේක එකක් රුපියල් 130ක් විතර එන්නේ මේකක් අරන් තියාගන්න මාර වටිනවා. අරනේ කුණු කොට වගේ තියාගන්න ඕනේ කේසින් එකේ පිටිපස්ස උනා. ඉතින් ඕක තමයි ෆ්‍රෙන්ඩ්ස් වැඩි. මට අමාරු දුකයි මේ සම්පූර්ණ එකක් ගන්න බැරි චෙක් කොහොමද මම ස්පීඩ් කරලා දාන්නේ. ඒ හින්දා මේ කමන්නේ ඔච්චරයි. ඕක තමයි පළවෙනි PC අප්ග්‍රේඩ් එක. තව ඉස්සරහට මොනිටර් ආම්ස් දෙකක් එනවා මේකට. මේ ටේබල් එකේ මම නිකන් මේ ෂීට් එක දාලා තියෙන්නේ. ටේබල් එක වෙනස් වෙනවා. එතකොට තව වෝල් එක පාට වෙලා ඉතින් වෙනස් වෙනවා. ඒවත් එක්ක එහෙනම් අලුත් ප්‍රොජෙක්ට් එකකින් හම්බෙමු. බයි බයි.